යෝ වට්සප් ගයිස් ඉතින් අපි ගෙනල්ලා දෙන්නේ මයින්ක්‍රාෆ්ට් සීරියස් එකේ ෆර්ස්ට් එපිය හරිද අද මගේ POV එකෙන් නෙමෙයි ගන්නෙ මේ AI කිලර් එකේ හරිද කොහොම හරි අද අපි මේකේ ලොකු වැඩක් නම් කරේ නෑ අපි මේක එපිසෝඩ් එක ඉවර වුණාට පස්සේ ගන්නෙ සාමාන්‍යයෙන් ටිකක් කරා නැත්තේ නෑ කොහොම හරි මේක තමයි අපේ ෆර්ස්ට් එපිය. ඔයාලා මෙතන ඉඳන් ගිහලා වීඩියෝ එක බලන්න. වැරදි දිනනවා නම් කියන්න. ලයික් එකක් දාන්න. හරිද? නේද AI? ඔව් කියපන්. ලයික් එකක් දාන්න දෙන්න. හරි. හරි එහෙනම් guys. Oh enjoy the video. හරි. CJ මේ කවුද? AI කියලා මේ කොහොම හරි අපි සීඩයක් අමුණාද AI කියලාගේ POV එකෙන් ගන්න මගේ එක නෙවෙයි මම මොනිටර් එකේ ප්‍රශ්නයක් ඉඳලා ඒ වුණාට මම නෙවෙයි YouTube channel එක කරන්නේ මේ ડોක්ටර් සයිරොක්ස් තමයි YouTube channel එක කරන්නේ. එයාගේ මොනිටර් එකේ මොකක් අවුලක් ඉන්න තමයි අද මම තමයි අද මගේ POV එකෙන් තමයි යන්නේ. වෙන දවසක එයාගේ POV එකෙන් යයි. අලුත් මොනිටර් එකක් එක්ක අලුත් මොනිටර් එකක් එක මට වඩා හොඳ graphics එක්ක ෂේඩ් එකක් එහෙම දාලා හරි මේ රෙන්නද පොට්ල් එකකුත් තියෙනවා අඩුවට ගෝල්ඩ් බ්ලොක් දෙකකුත් තියෙනවා බං එක්සයක් තියෙනවා මේක හරි ඕවා ඒක නෑ රයාද ගෝල් මද ගෝල්ඩන් හෝස් සාමයක් තියෙනවා බූට් දෙකක් තියෙනවා ෆයර් චාර්ජරයක් තියෙනවා ෂවල් එකේ සිල්ක් ටච් එහෙම තියෙනවා ගනින් බ්ලොක් එකකුත් තියෙනවා මොනවාද බ්ලොක් එකකුත් තිබ්බා අඩ මම මේ ෆයර් චාර්ජ් එක ගහන්නද මේනවල ඒ වරෙන්ක කොහෙද ඉන්නේ උඹ පිටිපස්සේ ඒක මට හරියට ෆයර් චාර්ජ් එක වැදුනේ බා මේක පෙන්නන්නේ ටයිම් එක නයිට් ටයිම් කියලා නෙමෙයිනේ හරි රවුල් අයින අපි යන් ගහක් කපමු හරි ඔය ගහක් කපන්න මං අතර උඩ තියෙන ගෝල්ඩ් බ්ලොක් දෙක ගන්න වෙනවා ගෝල්ඩ් බ්ලොක් දෙක ගන්න අයන් පික් එකක් ඕනේ නේද බා ඔව් අතන අයන් තිබ්බ නේද ඔව් අයන් මේක බ්ලොක් 15ක් විතර උස ඇති නේද බා නෑ නේ අවුලන්න මම 15 කඩකට අඩෝ මේ ෆයර් චාර්ජ් අයියෝ මේ ගිනි ගන්න ඔය මේ පැත්තම ගයිස් මේ හංග බයික් ගැන වැඩි හිතන්න එපා අපි මේ දැන් මේ පස්වෙනි පාර වගේ රෙකෝඩින් ගන්නේ නොයිස් වැඩි හින්දා හංග බයික් ඔෆ් ෆීල් කරගන්න අර අප මේ එපිසෝඩ් 10න් ඉවර කරනවා ගයක් අදලා ඔක්කොම දේවල් කරලා එපිසෝඩ් 10න් ඉවර කරනවා ඒ කියන්නේ මේ අපි ගේනවා මේ මයින්ක්‍රාෆ්ට් විතරක් නෑ බලාපොරොත්තු වෙනවානේ මොනවා බිල්ඩ් එහෙම ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවානේ ඔව් අනිවාර්යෙන් රෙපෝ එක තියෙනවා වලට ඔන්න රෙපෝ එක නේද රෙපෝ එක එහෙම කට්ටිය ඊසිලි වලට ඔන්න ගේනවා කට්ටියට දෙන්නේ කැමති ගේම් කමෙන්ට් කරන්න අනේ හරිද ක්‍රාෆ්ටින් ටේබල් එකක් හැදුවා හරි පික් එකක් හදාගමු අපිට මේ වුඩන් පික් එක නැත්නම් හිරාවට හදන්න බෑ නේද වන් කිසි දෙයක් ඇස්සේ ඔව් වුඩ් ලින්ක් එක තමයි ප්‍රධානම දේ ඔබ හදාගත්තද ස්ටෝන් වලින් නෑ තාම තමයි මංග දැනට අපි දෙන්න ගෝල්ඩන් එක්ස් තිබ්බා ඉන්නේ ඉතිරියට කට්ටිය ජොයින් ඉස්සරහට. වෙන්න පුළුවන් එක කට්ටියට ප්‍රශ්න තිබ්බා 5ක් විතර වෙන්නත් පුළුවන් මට හැබැයි හිතෙනවා අපි දෙන්න විතරක් කන්ටිනියු කරොත් හොඳයි කියලා අපි දෙන්නම ස්ටාර්ට් කරපු හින්දා ඔය එකත් ඇත්ත හරි ඔයකෝ ක්‍රාෆ්ටින් ටේබල් එක ක්‍රාෆ්ටින් ටේබල් එක මං ගාව මගේ එක ප්ලේස් කරා. හරි ඔන්න මගේ එක තියෙනවා හරි මම යනවා ස්ටෝන් වලින් එකක් හදාගන්න අපි ගල්ල යුගේ මගේ වැඩිය ග්‍රැෆික් ගැන හිතන්න එපා මොකද මගේ පිසි එකත් ගොඩාක් හොඳ එකක් නෙවෙයි සාමාන්‍යයෙන් ටිකක් හොඳ පිසි එකක් එන්න ගොඩක් හොඳ
මම ගත්තනම් ෂේඩර්ස් එක්ක ගන්නවා වඩ මම අර මොනිටරේ ප්‍රශ්නේ හින්දා තමයි. ගයිස් ඔයගොල්ලන්ගේ ෂේඩ් ඕන්න කියන මං ෂේඩ් දාගන්නම් මං දැනට නම් ෂේඩ් නැතුව ගහන්නේ. එපා දැන් එපා. හරි ස්ටෝන් පික් එකක් හදාගත්තා. ඔය අයියෝ මගේ කරිනවා ෂේ. ඩයින් වැරදුනා මට වැඩේ. මෙන්න ගයිස් මෙතන අපිට ඇක්ටිව් වෙන්න අයින් තියෙනවා. අපි ඉස්පෝන් කරලා තියෙන ස්ටඩි ස්ටෝන් පැච් එකට. අඩ මට වැරදුනා බයි මේ. අනේ හරි දැන් හරි. ඔබ දන්නවද මම මොකද්ද මෙච්චරලා ක්‍රාෆ්ට් වැරදුනා කිය ක්‍රාෆ්ට් කරේ කියලා? දන්න. සර්ඩ් දැබ්බා. අයියෝ. නෑ මේ මට අර මාද නග්ගා තිබ්බේ නෑ මෙව්වා. මට නෑ. ඔබ මොකද ඉෆෙක්ට් එකක් යනවා ඔය. මම මේ රොටන් බ්‍රෙෂ් කෑවේ නැතු. මෝඩගමනේ ඉතින් උඹේ රොටන් ක්ලේෂ් කරන අඩෝ මටත් නෑ ඔය. දුවන්න මටත් රොටන් ක්ලේෂ් දීපන්. දෙකයි තේරෙක් කෑවා. දැන් ඉතින් මොනා කාලාද ඔය ජීවත් වෙන්නේ. ඔය කනවනේ යකෝ. ඒ කෝල් එහෙම බයින් කරා. කද්ද කරා? කෝල් මොනා කරන්නද ඔය? කෝල් තියෙන කැම පුච්චන්න. සතෙක් හොයාගන්න. කෝල් මෝන් නෑනේ ඉතින්. හරි මේ අහනවා මේ. ඕකේ. අඩෝ මේ මම සතෙක් හොයන්න යනවා. ඉන්න මාත් වෙනවා මගේ තංගේ ගන. මගේ තංගේ හංග බය කීයද? අංග බයිගේ 3ක් අඩුයිද? මං අර රොටන් බස් කෑවනේ. 3යි අඩු. මගේ 7ක් අඩුයි. ඉතින් මං රොටන් බස් කෑවනේ. උඹ එන්න එපා ඔයි. බාපුවම අපිට මේ මෙතන එමරල් තියෙනවා. මට මතක නෑ එමරල් මයින් කරන්න මොනවද ඕනේ කියලා. මට දෙන්න එපා කිව්වා. මේ මෙතන සත්තු ඉන්නවා මං අරන් එන්න. උඹ මේක දාලා යන්න එපා. ඔය මේක ඔතන තිබ්බනේ පට්ටට අයන්න එහෙම. ඔව් ස්ටෝන් පැත්තේ. මං කියන්නේ එහෙම නෙවෙයි. ඔතන අයන්න එහෙම තිබ්බනේ. උඹ දාලා එන්න එපා කියලා කියන්නේ. අම්බෝ එනවා කට්ටිය ඉන්නවා යාළුවේ ඌරෝ. මට යන්න වුණා යාළුවේ. මම අපි පළවෙනි අයින්නේ උපුච්ච ගන්නවා. අඩෝ මෙතන එමරල් ගොඩ බං තියෙන මේ එමරල් ගන්න මොකද්ද බං ඕනේ පික් එක අඩෝ පැටව දෙන්නෙක් ඉඳලා. අයින් පික් එක. ඔම්බෝ කවුලා ගොඩ බං ඉන්න. සත්පුඩියක් මරන් ගලින් කෑම නැහැ. පඩයින් මම කොයි ක්‍රාෆ්ටින් ටේබල් එක මම මේ උඹටත් එක්ක උඹට කැම තියෙනවද දැනට? ඔව්. මට අන්න සෝම්බි. හරි BS. අයවරයි. අවුලන්න ෆර්නස් එක ආවා. ඒ මං එන්නමන් ගේට දෙයක් දෙන්නද? ඕනම උලක් කර. ක්‍රීපර් අයියෝ. අප්පා. යකෝ ක්‍රීපර්ලා 3 දෙනෙක්ද කොහෙද? මේ මට ගේන්න පුළුවන් ඕනේ රෝ පෝක් චොප් දෙකක් විතරයි බා. මම සොම්බි කෙනෙක් මයි පස්සෙන් ආවනේ බා. ඒ බෑරෝනේ ක්‍රීපර් කෙනෙක් ඉන්න මට හරි. මට කෑම තියෙනවා මම කෑවා තියෙන්න මේ මට තව පෝක් චොප් දෙකක් ඉතුරු වුණා. ඔබට ඕනද? ඩෙඩ් දෙන්න එපා. 8 තියෙන්නේ. ඉතින් ඔය දුවනවා. දිව්වා. අර කුමාරී මයි ක්‍රාෆ්ටින් ටේබල් එක මට නැති වුණා. ඔයා කොහෙද ඉන්නේ? ඒක මම ඉන්නේ මේ මෙතන බං මං එක් කොහෙද අම්මද කියලා මට මතක නෑ බං මයි ක්‍රාෆ්ටින් ටේබල් එක. මන් දැන් ආයෙ සොම්බි කෙනෙක් මරලා උගේ රොටන් ප්‍රෙෂර් කම්මේ. යහුවේ සොම්බි. හරි. අන්ඩෙඩ්. මැරෙන්න එපා ඔය. නෝලෙන් කොන ළඟින් ගියේ. අම්මෝ දුවන්න බෑ. කෑම නෑ. අපිට පහුවෙද්දි නම් මෙවුන් ප්‍රශ්නයක් නෑ දැන් තමයි. මන් දැන් යනවා මේ තියෙන ක්‍රාෆ්ටින් ටේබල් එහෙම මේ අර පැත්තේ තිබ්බා මේ මගේ බඩු අල්ලන්න එපා ගහනවා උඹ අයන හතක් තියෙනවා නේද
අම්බෝ මම පැරිලවත් බැලුවේ නෑ බා. මෝඩයා ගියා නේද? සම්මුවකෝ ටිකෙන් තව ටිකකින් BS ඔන්න එනවා ඉතින්. මේ මෙහෙට ඇවිල්ලා පුපුරපම්මා. ඔය ඇතර ගෙනින්න ඔක පුරෝපන් මම ඕක මගේ ළඟ පිටුරොත් මම මැරෙනවා. වන්න අටින්නේ. උදේ වෙන්නේ දන්නවනේ වැඩක් කහට්ටක් ඩැමේජ් උන්නේ නෑ උගේ. උඩ පැනලා විතරයි චුට්ටක් ඩැමේජ් උනේ. ඔක් ගනි මම 16ක් දානවා. මේ එනවා. වෙන්න. පරතරද. මට පික් එකක් දීපන් ඉක්මනට පික් එකක් දීපන්. අයන් පික් එක ඉඳපන් මම හදාගන්න. මං අර ගෝල්ඩ් බ්ලොක් දෙක මයින් කරන් ඉන්න. අපරාධේ බං. ඉන්න බා පික් එක හදා ගන්නවා අයන්. ආන්ති. අයිවා මයි රාත්‍රින් දේපල් එක කඩුවේ දීපන් මෙහාට. අම්මෝ ඒවට අමතක වෙලා ගැඩුවා. අනේ දීපන් මයි රාත්‍රින් දේපල් එක ගහනවා අපර. යකෝ අමතක වෙලා ගැඩුවේ. ගහවර. ඕ බලන්න. එන්න බ්ලොක් එක ප්ලේස් වෙන්න නැත්තේ බා. අන්න ඉතින් දෙයවා කරනවා. ඒ බ්ලොක් එක ප්ලේස් වෙන්නේ නැහැ ඔයි. මෙතන ප්ලේස් කරන්න බෑ අන්නේ. අඩ මෙච්චරයි නුඹලා තිබ්බද? ඔව් මම මයින් කරවුවා තියපා. ඔය අයන් නාමේ ටූල්ස් යන්න පුළුවන්. අයන් නාමත් යන්න පුළුවන්. හරි හරි ඉඳපන් ඔවඩිය තියපන්. තා අයන්නේ හොයන් ඉන්නේ නෑ. හරි හරි. අද අපි එපිසෝඩ් එකේ වැඩි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ නේ. මීටින් එක බයින් කරන් ගිහලා විලේජ් එකක් හොයාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නේ. අනිවාර්යෙන්. මොකද ෆස්ට් ස්ටෙප් එක. ෆස්ට් ස්ටෙප් එක අපේ ෆස්ට් ස්ටෙප් එක ගන්න කොච්චර නැහුණාද? උඹ ගානේ බං ෂවල් එක දැම්මම මෙව නිකන් මයින් කරන් ඉන්න බෑ. ඔව්. ෂවල් එකේ වැඩක් මෙතන නැහැ. ඔබ්සිඩියන් නම් තියෙනවා. ඒ වුණාට ඩයමන්ඩ් පික් එකක් නැහැ නේ. ඩයමන්ඩ් පික් එකක් තිබ්බනම් මේ අපිට නෙද යන්න තිබ්බ දැම්ම මොයි. ඒ වැඩක් නැහැ. ස්පීඩ් රන් කරන්නේ නැහැ නේ. ඔව් ඉතින්. අද ස්පීඩ් රන් කරනවා කිව්වද? ඒ මම ස්පීඩ් රන් කරනවා කිව්වේ නෑ. යන හොඳ තැනක් තිබ්බ. ෂුවර් නේද අයන් පික් එකක් ඕනි කියලා මේ අරක මයින් කරන්න වෙන්නේ ඒව නෙමෙයිනේ. එමරල්ද? මට මතක නෑ ඔය ගොඩ කාලෙකින් ඔය මයින්ක්‍රාෆ්ට් ගහන්නේ. එමරල්ද? ඔව් බා. ඔව් එමරල්ඩ් මයින් කරන 9 පික් එකක් ඕනේ නැත්නම් මං කියන්නේ වෙන්නේ වගේ කියන්නේ අයන් පික් එකක්ම දෝනි කියලා අහන්නේ බා. අයන් පික් එකකට වැඩි එකකින් පුළුවන් නැත්නම් අනිත් මේ අඩුවේ යන්න බෑ. ඒක තමයි ඇහුවේ ඔච්චර වෙලා ඔබේ. අඩුවේ වගේ බැරිද ඊට වඩා නැත්නම් ඊට වඩා හොඳ ඒව ඕනද කියලා. ඔයා මොකද කරන්නේ? මම මේ අයන් මයින් කරනවා. මම අයන් ටික හොයන්න යනවා බම්මා. මම ඔඩි ගත්තේ නෑ බා. ගයිස් මම කතානේ ගන්න බා ගේම හැදිලා ඉන්නේ. ෆර්නස්යයි ඔක්කොම ටික දාලා යන්නේ. මම යනවා දැන් කෑම හොයන්න. උඹ ගා කෑම තියෙද? නෑ. ෂුවර්ද? ෂුවර්. මම මෙතනින් වෙන්නොත් දෙත්. මයි කෑම හංගබා එකේ 6ක් නෑ බා. මේ කීප් ඉන්වෙන්ටරි ගැන කිව්වනම් හරිනේ. කීප් ඉන්වෙන්ටරි දාලා තියෙන්නේ. හොඳ නැත්තම් අපිට අර එපිසෝඩ් 10න් ඉවර කරන හින්දා අමාරු වෙනවා නේද? ඔව්. ඒක මාරට අමාරු වෙනවා. ගයිස් මම හරියට ඔද අපි ප්‍රෝලා නෙවෙයි මයින් කරන්නේ. හරියට අපිට සාමාන්‍ය ගාන ප්‍රෝලා නෙවෙයි. අපි පතයන් තිබ්බ. ඔව් තිබ්බා. තව තියෙනවා. ඔව් මේකේ. එහෙනම් මේකේ. හැබැයි ඒක ගන්න නම් බෑ. මේ තිරන්නේ. ඒ ස්ලැබ් වගේක් බම් මම දැන් ගහන්නේ. මට අතනේ ස්ලැබ් වගේක් මං ගලව ගන්න. මේ ඔයා එන අයන්නේ ගන්න ඉන්න මම. බෑස් කටේ දානද බං ගියේ මේ මෙච්චර අයින් තියාන. ඈ? ඇස් කටේ දානද ඔය උඹ ගියේ? ඔව් ඒ. ඇස් කටේ පීපල්ස් පේනවනේ ගයිස්.
නයිස්. ඒ සයිරොක්ස් වීඩියෝ එකට ලයික් ඕනනේ ගොඩක්. මෙච්චර මහන්සිලා ගත්තා. ඔව් ඈ. සබ්ස් ඔක්කොම ඕනේ ඉතින්. අලුතෙන් නේ බා. හේ. මේ වාලා අයින් තියනවාද? මංගවයන් 10ක් වගේ තියෙනවා දැන්. full අයන්නාමට යනවද? full අයන්නාම යන්න බෑ බන් දැන් අපි පොඩ්ඩක් එකතු කරමු. එමරල් අයන් පික් කියා මං ගාව තිබ්බා. මං ගාවත් එමරල්ඩ් එකක් ඉන්න තියෙනවා. බලන්න. හරි අයන් පික් කියන්න පුළුවන්. අම්මෝ වැටෙනෝයි මේ. මේ තියෙන්නේ බං බඩු උඹ මයින්ඩ් කරලා නෑ බං මේ කැම තියෙනවා නම් මේ උඹ දැන් යමන් කැම හොයන්න. මට කැම ටිකක් කරන් වල මම හංග බයක 3යි. නැත්තම් මම යනවාද? මෙහි තියෙන එමරල්ඩ් ගොඩ. ඔය අර පත්තු මරපු දිහා. එහෙ තමයි මම උඹට කිව්වේ. තියනවා කියලා. අම්මෝ මේ බයෝම් එකක් තියෙන සුපිරි බයෝම් එකක්. මොකද්ද? ජංගල්. අපෝ. ජංගල් වලින් වැඩක් නැහැ. වැඩක්. එනවා කොඹ යන්න මේ සුපිරියෝයි. අපිට කෑම එහෙම හොයාගත්ත හැකි. කෑම හොයනවා මේ. මේ කෙව්වකුත් තියෙනවා බා. කෙව්වගේ තියෙන ඔඩේ මේ මම යනවා කෙව්වෝයි. බෑ ඔය යන්න බෑවන් මේ කෑම නෑ බා. කෑම හොයනවා. අද මේ පියෙන් අපි ෆුල් අයන්නාම යනවා. අපි කොහොමද මේ තනිකරම යන්නේ මේකේ නෙදරයිට්ම යන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් ඩයමන්ඩ්ද? කියන්නේ මේ වීඩියෝ 10න්ද? ඔව්. ඒක ඉතින් ෂුවර් කරලා කරන්න කියන්න අමාරුයි. 1.90 වගේ නම් නෙදරයිට් channel එකේ මට මේකේ අප්ඩේට් මොනේ. අන්න ඒකයි. හරි මම හංග බායක නම් දැන් කෙලවේගෙන එන්නේ. මේකේ මොබ් කෙනෙක්වත් හිටියොත් හොඳයි අර මොකෙද්ද සොම්බි කෙනෙක්වත්. මට අයම් පේනවා බර ගන්න. මටත් ඕයි මට ඒව දාලා යන්න කෑම හොයන්න යන්නත් බෑ. මංගා කෑම හොයන්න යන්න මට දීපංගෝයි මොකද්ද බං කරන්නේ? මං දැන් හොයාගත්ත කෑම ටික. ඉන්න මම මේ ටික පුච්චන ගා. මෙතන ලාමා කෙනෙක් ඉන්නවා. ලාමා අඩම මුකුත් දෙන්නේ නැද්ද බං? ලාමා ඔය ලාමා දෙන්නේ නැහැ. අර වොන්ඩර් තිල ගහනවා බා ඊයා. මේ වැඩක් නෑ බං මේ ගෝල්ඩන් එක්ස් නා. නිකන් අර පෙන්නන්න තියෙන්නේ බා. කෙල ගහන්න එපා ලාමා. ඌ නිකන් ලෙද දෙකක් විතරයි බං දුන්නේ ෂේ. ඔයා කොහෙද ඉන්නේ? මෙහිනා මේ සත්තු වගේක් ඉන්න ඉඳපන්. මට ලොකු කේව් එකක් තියෙනවා ගයිස් මේ බලන්න මේක ලොකු. ඒක මම එහෙනම් ඒක උඹත් ඉන්නේ මං ඉන්න තැනමයි. හරිද? ඔබ ඉන්නෙත් එහෙනම් මම ඉන්න තැනමයි. මං දැන් ඉන්නේ ස්පෝන් එක ගා. උඹ කොහෙද ඉන්නේ? මං ඉන්නේ අර වා සත්තු මරන්න ආපේ. අර මමත් එතන තමයි ඉන්නේ. එතන කවුලා වගේක් එහෙම ඉන්නා. නෑ මං හිටපු තැන නෙවෙයි එහෙනම් ඔයා ඉන්නේ. මං හිටපු තැන හිටපු කවුලා හේරම මම මැරුවා. එතන පට්ටට සත්තු ඉන්නවද? හරි මගේ හංග එක පුල්. මගේ මම තව දෙකක් තියෙනවා මමගේ. මංග කොබල් ස්ටෝන් නෑනේ ෂි. මේ කවු දුවනවා බං පට්ට එපා නෑ. කවුන nothing ඔයි. නා මම ලෙද අමාදාගත හැකි. කවුද ලෙද අමාදන්නේ? මංගා ලෙද 4ක් තියෙනවා. ලෙද වලින් ඉඳලා එන්චාන්ටි සෙටප් එකක් හදලා බුක්ටියක් හදලා එන්චාන්ටි බුක්ටියක් හදාගත්තොත් තමයි. නැත්නම් අපි එහෙම එන්චාන්ට් කරනවද නැත්නම් මේ අර විලේජර්ස් වල ට්‍රේඩින් හෝල් එකක් හදනවා. ට්‍රේඩින් හෝල් එකක් හදන එක හැබැයි ලේසි නේද වා. අර ලැපිස් හොයන්න ඕනේ. ඔව් හරි නේද? ට්‍රේඩින් හෝල් එක හදන එක අනේ XP බං XP තෝරන්නේ බං. මම කියන්නේ XP තෝරන්නේ බං. පට්ටට. ඔව් අරකට එහෙම නෑ. අරකට ඕනේ එමරල්ඩ්. ඒකට කරන්නේ ප්‍රචාර දෙන්නෙක් හදාගෙන ඊට පස්සේ මේ ඒගොල්ලන්ට ස්ටික් ක්‍රේට් කරලා අනිගොල්ලන්ට එමරල්ඩ් දීලා බුක් ගන්න එක.
මාපු උඩට එනවා මයි කෑම දැන් කොච්චරක් තියෙනවද රෝ බීෆ් 5ක් තියෙනවා පෝක් චොප් 8ක් තියෙනවා ඉඳපන් මාපු එනවා නැවත මා පැමිණෙනවා යාළුවේ මං එමරල්ඩ් හොයනවා මං ගාව කෑම තියෙනවා 12 උයපල් ඔව් අඩ මංගා මං හොයනවරේ මම ඉන්නේ ස්පෝන් එක ගාවරේ අර ඉන්න මම මේ ආන්ටි අරන් එන්න මේ අර මේක ළඟට එන්නකො පෝටල් එක ගන්න මං එතෙන් එන්නම් තාරි හරි ටිකකින් බෑ දැම්ම වරේ මම එනවා මැරෙන්න යන්නේ මම එනවා මේ මොකද්ද මේ මං එනවා හරි මේ ෂීප්ලා නෑනේ ඊප්ලා අර පැත්තේ හිටියා බං බෙඩ් එකක් හදාගන්න ඕන හදාගන්න තිබ්බ අපරාදේ යාළුවට ගැහුවෙත් නෑ ඉක්මනට ඔයා මගේ ආන්ටික් ගත්තද නෑ මගේ අයන් දාසේ මං ගත්තේ මං ෆර්නස් එකට දා තිබ්බ ටික ගත්තද නෑ මේ තියෙන 13ක් හරි මේ කොහෙන් දැන් මම දානවා මං 32ක් දානවා මට කැමරියක් දීවම් මතක බිම යකෝ ගයිස් අපිට මෙයාගේ බැලන්ස් එක ඕනේ අපි අපිටම කියලා බැලන්ස් එක හදාගමු මම යනවා මයිනින් ඔයාලා ලොකු කන්නේ මාත්තයෝ ඒ බලන්න ගයිස් මේ ආමිකුත් දාගෙන ඉන්නේ කවුද යකෝ මට අරගෙන හම්බුනේ ඒ මේ සීට් විසික් කරේ සීට් වටිනවනේ ඇයි අපිට පස්සේ පාම් කරන්න එන ඔබ ෆාම් කරපයි මෙච්චරයි මම දන්නවනේ ඔබ දන්නවනේ යකෝ මයින් උඹ හිතුවේ මං ඔච්චර මංගල ලෙවල් එක බහිනකම් මොනා කරා කියලාද උඹ හිතුවේ අන්නේ පිස් එක වගේ ඇවිදලා ඉන්න ඇති කියලා කෝල් නම් මයින් කරන්නේ නෑ බං මම කෝල් කපනවා බං අපි හැබැයි කෝල් දෙක තුනක මයින් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා ටෝච් ටිකක් එහෙම අපිට ඕනේ ටෝච් ටිකක් එහෙම ඕන මේ නේද ඔගේ කෝල් තියෙනවා මම දැන් මේ වායේ කෝල් ටිකක් කරගෙන ටෝච් ටිකක් අරගෙන හරි මේ මං කෝල් ටිකක් මයින් කරා බං ඕන මගුලක් එකක් කියලා ගයිස් මම ගාවට ටෝච් එක අතේ තියන් ඉඳි අර එළියෙන සෙට් පැක් පැක් එක නෑ මේක තිබ්බනම් එළියෙනවා ඒක ඔයාගාව තියනවද ඒක මාත් දාගන්න ඒක ගණන් ගන්න බා ඔක් ගලලක ශීල්ඩ් එකක් තිබ්බනම් හොඳයි කියලා හිතනවා මට ඔයාගේ එක එළිය නෑ නේ එන්නේ ඇයි ඔබට පේන්නේ නැද්ද මගේ කේලිය නෑ එහෙනම් උඹ යාරේ දාලා නැති ඉඳ තමයි මට අවුලක් නෑ බා එන්ඩමන් කෙනෙක් උණ දිහා බලලා බෑ ගයිස් ඒක ගණන් ගන්න එපා මේ මන්න ෆුල් ලයිට් නාම යන ඔය හෙලෝ හෙලෝ 2,000 years later. හරි හරි කොහොමද අපි කම්මැලි හිතන ටික මේකේ කට් කරලා තමයි ගන්නෙ කම්මැලි හිතන කට් කරලා ගත්තා කනෙක්ෂන් අවුල නිසා මම ලියුත් උනා අපි ගියා ඔන්ලයින් ආව එහෙනම් අපි ෆුල් ලයින් නාම ගියා අපි ඒ ටික රෙකෝඩ් කරා හැබැයි මොකක් හරි අවුලක් හින්දා ඒ ටික රෙකෝඩ් වෙලා නැහැ හරියට මේ අපිට අලුත් බයෝම් එකක් හම්බ වුණා අපි දැන් ඒකට යන්න හදන්නේ ඒක බුල්ස්ලා වගේක් ඉන්නවා මේ තියනනේ ළඟ ෆර්නස් එකක් යකෝ මම ගැහුවේ නෑ උඹනේ ගැහුවේ නෑ මං ගැහුවේ ඌරෙට ඒ මෙතන ඇවිල්ලා බලන්න පිග්ලකට ගයිස් මේ අම්මෝ මේ උල්ස්ලා පට්ටට ඉන්න බම් බෝන් නැද්ද උඹ ගාව නෑ උල්ස්ලාට වදී ඇයි උල්ස්ලාට වැදුනොත් මුළු සේනාවම ඇවිල්ලා ගහයි
වූල්ස්ලා ගේමක් නෑ බං. වුල්ෆ්ලා මෙතනින් ඔක්කොම වුල්ෆ්ලා ටික ඇවිල්ලා ගහන්න ගත්තාම ගේමක් නැති බලන්න හිතන. වුල්ෆ්ලාට හොඳ හෙල්ත් එකකුත් තියෙනවා. මට ගේමක් නෑ බං ඔය එකක්වත්. දැන් අපි අපේ මේන් එක වෙන්න ඕනේ බෙඩ් එකක් හදාගන්න එක. බෙඩ් එක හදාගෙන රීස්පෝන් දාන අපි එපිසෝඩ් ඉවර කරලා. හරිද? ඔව් ගයිස්. හරි මම ගොඩක් මේ එපිසෝඩ් එක කරන්න. අනිවාර්යෙන් ටයිම් මේ අපි මේ කන්දොර ගිහින් බලමුද විලේජ් එකක්. මේ පොඩ්ඩයි මෙහෙන්න මේ කැමරා එකක් තියෙන කුක් කරගන්න ඉක්මනට එන්න. මම ගාස් තියෙනවා. යාළුවා ගන්න. කොහෙද ඉන්නේ? මේ මම මෙතන අර හිටපදන්නේ පොඩ පස්සට එන්න. කැමරා ටික ඔක්කොම කුක් කරා යන්. මං අතන ගැහුවා බං ෆර්නස් එකක් එතනත් ඒක වගේ කුක් කරන අවුලක් නැහැ. ඔතන දෙකට දාන්න. අරක මගේ ටික අතන ඒ වගේ මම දැන් මේක ගලවන් එන්නම් මම ෆර්නස් එක. එවුණා දැන් කුක් කළත් ඇති. තව දෙයක් කුක් කරලා දෙයක් කුක් හිතන්න එපා මොකද ඒ ටික රෙකෝඩ් කරාට ඒක මොකක් හරි ස්ට්‍රීම් ලැබ් එකේ අවුලක් ඉඳලා රෙකෝඩ් කරලා නැහැ. ගන්නත් එපා. අපි ඊට පස්සේ ඉතින් කම්මල හිතින් දෙක කට් කරලා දැම්මා. මොකද ඒක නැත්නම් වීඩියෝ බෝරින් නේ. කට් කරා පොඩ්ඩයි කට් කරේ මම ගොඩක් කට් කරේ නෑ. වට්ටට කේස් නම් ඇති පළවෙනි එක හින්දා. ගයිස් ඒක ගණන් ගන්න එපා අපි දෙවෙනි තුන්වෙනි එකේ ඒක හදාගන්නවා. එව්වා තව හරියනවා නේ. මේ වායි එතකන් මේ ඔය ඔය මගෙන් ගන්න පහක් අය. හරි වෙන්න මේක අව මෙතන මේ බිම ගින්නේ මංගා දිනා 13ක් ඇති ඇති ওই මට ඇති වරය වැඩි උඹ ගනි ඉන්න මම ටික මේ හැදෙන කලින් අම්මෝ මේ තවත් තියෙනවා ඔයි ඔව් කෑම වැඩි වෙන්නේ නැහැ ඔතන තිබ්බත් ඔය කනවනේ අපි මේ ක්‍රාෆ්ටි ටේබල් එකක් ඕනේ නැද්ද මේකටත් දානවා ආයි කෝල් පිච්චෙන්න දාන්න දෙයක් මංගා අයන්නක් ඇත්තෙන වැඩි ස්මෙල්ට් කරනවා. තව අපිට මොනවද අයන් වලින් හදාගන්න තියෙන මොනවා හරි. අඩ ඕනද මොනවා හදන්න? බකට් දෙයක් හදන්න. බකට් දෙයක් ඕනේ. ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරන්න. ක්‍රාෆ්ටින් ටේබල් එක. හරි මම යා ක්‍රියේට් කරගත්තා. හරි දැම්ම එකක්. මොකද්ද මත් දෝනික බකට් එන්න. පොඩ බකට්. ෂියර්ස් ඕනේ නැද්ද? ඈ? ෂියර්ස් ඕනේ නැද්ද? ෂියර්ස් ඕනේ නැහැ. ෂියර්ස් ඕන අපිට මේවා මේගොල්ලෝ يعني ඔක්කොම දෙකම හදන්න පුළුවන් අපිට. එහෙම නෑ මම කියනවා ෂියර්ස් එකක් ඕනද කියලා. අඩෝ ඒක මට දීපන්. නෑ නෑ ඒක උඹේකනේ. හරි හරි. මට එකක් තියෙනවා. මේ එකයින්යක් තියෙනවා. ගනින් මම මේකේ ස්මෙල්ට් වෙන්න දාලා තින්නේ. මේව ගනින් බා. අයියෝ හතක් ආමට පටයින් එක දෙක හතරපා. මේ වලික් ගන්න. මංගා 15ක් තියෙනවා ඒ. කමන්නේ ඔක ගනින් බා වැඩි වෙන්නේ නැහැ මංගා 13ක් තියෙනවා. මංගා 23ක් තියෙනවා. දීපා එහෙනම් දීපා. අට්ට. උඹ ලෙවල් කීයද බා? ඔයා කීයද? මම 12. 14. අඩෝ ඉච්චර කොහොමද බං? මං කෝල් වයින් කරන්නේ. ගෝල්ඩ්? කෝල්. කෝල් මයින් කරන්නේ කෝල් වලින් එනවනේ පට්ටට XP. පොඩ්ඩයින් මේක කඩන්න එපා. තව එකක් මම එමෙව වෙනවා. අපි යම් මේ විලේජ් එකක් වාගෙන. ඔව් පොඩ්ඩයි. මංගා එමරල් වගේ කුත් තියෙනවා. එමරල් 4ක් තියෙනවා බගා. 4ක් තියෙනවා. මොකද අතර පොඩ්ඩයින් මංගා තිබ්බ ටෝච් කොයි. ටෝච් ටික නැති වෙලා. නැහැ තියෙනවා. දැන් ෂීල්ඩ් එකට වඩා වටින්නේ ටෝච් එක බා. මාස්ටර් රිසෝස් එකේ දාගන්න ඕනේ. උඹට එළියෙන් නැද්ද බා? නෑ.
පොඩ්ඩක් ඉන්න. ඔබද මේ ටෝච් එක ගහගෙන ඉන්නේ. ඔව්. හරි. මෙහෙ පඩ හිතලා කොහෙන් ගියත් එකයි ඉතින් කන්දටනේ. බට් තැන් දෙකකට අපි යන්නේ. ඒ හින්දා එක තැනින් මෙයා. අමෙන් වයින් කරා උඩ නැංගා. අයියෝ ගයිස් බලන්න උඩට නගින්න යන්න. ටෝච් එක ඉවරයි. චර ටෝච් වල කෙරුවේ. මෙතන උඩත් ස්ටෝන් පැච් එකක් තියෙන්නේ. හොඳයි මේ මයනක මුකුත් කරන්න පොඩ ඉන්න. අඩෝ මට එන්න බෑ බං හරියට පාර හොයාගත්තා. මං එතනින් එහා පැත්තට ගියා. එතන එහා පැත්තේ තවත් ගේම් බයෝම් එකක් තියෙන්නේ. මට හිතෙනවා විලේජ් එක ළඟ ඇති කියලා. මොකද ෆ්‍රේන්ස් බයෝම් එකක් තියෙනවා. මොනා? ෆ්ලේන්ස් බයෝම් එකක් තියෙනවා. යම් පල්ලට. අපිට කොහොමද ඩෙසර්ට් පිරමිඩ් එකක් හම්බුනේ? ඩෙසර්ට් බයෝම් එකක් තියෙනවා. ඩෙසර්ට් පිරමිඩ් එකක් හම්බුනේ. ඔව් ඒක. කොහොමද මං ගැන හම්බුනොත් කියලා කියන්නේ සාමාන්‍ය අහල පහල තියෙන්න පුළුවන් නේ. බෑ. ඇයි? බෑ. කොහොමද බෑ කියන්නේ? මං කියන්න බෑ කියලා. ඒ හේතුව බෑ හින්දා. උඹට දෙයක් පහදනට වඩා හොඳයි. අඩු මාත් කෝල් මයින් කරනවා මයිල් ලෙවල් අප් වෙන්න ඕනේ. මට දෙයක් පහදලා දෙනවට වඩා හොඳයි නාලාගිරිය අතට කෙලින් යන්න කියලා දෙයක්. ඕ අර කෝල් ගත්තා කෝල් මයින් කරා කෝල්න වැඩ ගන්න නෙමෙයි මයින් කරේ. අම්මෝ මොකෙක් හරි ගැහුවා. යකෝ මේ වුල්ෆ් කෙනෙක් ඉන්නවා ගහපන්කෝ ගිහින්. යකෝ මම මේ හෙන්න දුර ඉන්නේ මම මේ ලස්කේ. ගයිස් මේ බලන්න. අයියෝ මේ ස්කෙලටන් අද දෙනවා. ඒ මට හෙන්න පත ගෙවුවා යකම් මම මේ වෙන කොහෙවත්. බුදු අම්මෝ වුල්ෆ් ලා ගොඩ. මෙතෙන්ට ස්කෙලටන් ආව නම් බෙල්ල වල දාගන්න ඕයි. අයියෝ. ඔබ දැන් මේ අර මොකද්ද මේක පහු කරලා ගියාද බා? ඔව් මං ටෝස් ගහගෙන යනවා. ඇයි මේක පහු කරලා ගියේ? ඉතින් මේකේ තියෙනව නැති වෙන බඩු. මයින් කරන්න කෝ මේ මෙව්වා හැම එමරල්ල එහෙම. මම මේ විලේජ් එකක් හොයනවායි. ඉතින් ඉන්නෝ දැන් මං කොහොමද ඔබ හොයාගන්නේ? කෙලගෙන යන්න එපා. ටෝච් පාර දිගේ එන්න. ටෝච් උඹ හිතුවද මම ටෝච් කාගෙන එනවා කියලා? එහෙම හොයන්න බෑ ඕයි. අන්තට එළිය දිනවා බන් ටෝච්. හරියටම ඔයා කන්දේ පල්ලෙහා මං ඉන්නේ. පොඩ්ඩක් ඉන්න මං කන්ද උඩරවන්න කියලා බලන්න බෑ හෙල්ලෙන්න එපා. ඕ මේ මෙතන ලාවා තියෙනවා බා. මං කන්ද උඩ ඉන්නේ බන්. අර ඔබ පේන්නේ නෑනේ බා. ටෝච් පේන්නේ නැද්ද? නෑනේ. බස් කටේ ගහගෙන බන්. ඉතින් මම මේ වගේ වලකට බහලා මේ වගේ මයින් කරලා මං ඉන්නේ. අනේ නරේ දැන් බලනවා මේ චිකන් ලා ගොඩ අඩෝ තව මේක. අපි මේක තව විනාඩි 10කින් විතර සමහර වෙලට ඉවර කරයි. මොකද අපි දැන් කරන්න ඕනවා පම්කින් හම්බුණා. ඇයි උඹ කියන්නේ පම්කින් තියනවා නා විලේජ් අනිවාර්යෙන් තියනවා ළඟක. බ්ලොක් 5000ක් විතර දුරින්. අයියෝ එච්චර දුර? ඔව් බ්ලොක් 1000ක්ද මන්ද කොහොමද එයාගේ ගාන. මතක නෑ නේද වන්ද? ගයිස් අපි අරයක් කම්පියුටර් කරමු. චිකල්ලා නම් ඉන්නව නැති වෙන්න. මාව කන්ෆියුස් කරමු. අඩෝ පාරේ මගේ ටෝච් පාර කියේ අර මෙතන පිට්ල ඔබ ටෝච් පාර හොයන්න උඹ මේ ගැලීලියෝ කියලා. මෙතන පිට්ල හැම ඉන්න ආයේ හෙන්න කොට. ඔබේ ටෝච් පාර නෑ බම් පේන මානක. අර ස්ටෝන් පැච් එක තියෙන හරිය නේද උඹ ඉන්නේ? ඒ හරි තමයි. මේ පොඩ ඉන්න. කන්දේ අනිත් පැත්තෙන් බහැලා වරෙන් එතකොට හොන්දට පේනවා මගේ ටෝච් පාර. අඩෝ නෑ බං. ඇස් පේන එකට නම් පේනවා. ඇස් උඹ හිතුවද මම මේ පොට්ටෙක් කියලා? ඔව් යා යන්න දෙයක් නෑ ඒක.
ඌල් කොච්චරක් ඕනද මම බෙඩ් එකක් හදන්න? 3ක් ඕනේ. ඔයාලට හිවරද මගේ ටෝච් පාර පේන්නේ නැහැ කියලා? ඕව මම ඒ කියන්නේ උඹ ඉන්න පැත්තේ නෙමෙයි බං ඉන්නේ. ඔයා ස්කෝන් පැත්ත එකේ අනිත් කෙරවලට එන්නේ. යන්නද? ආපු පැත්තෙන් නෙමෙයි. පොඩ ඉන්න. මට ටෝච් පාර දැන් පේනවා. මං ඔතන මම අනිත් පැත්තේ හිටියේ ඕයි. ඒ ඌරු අර ඉන්නේ මෝඩයා. ගයිස් අර ඉන්නේ අර පේනවද? අර ඉන්නේ අර මෝඩයා අර කඳු බහ බහ ඉන්නේ. යාළුවේ කොහමද? අර මෙහෙ යව. බලන්න අපි එනවා ඊරය එනවා. අනේ ඔයා ගයිස් දන්නවා මෝඩයා හරි එපා බලන්න එපා. යෝ කොහමද? අස්පෙක් ඕකේ. බං තෝ ටීම් කරගන්න නැතුද නෙවුනට නෑනේ අපි ලීඩ්වත් මේ මොනවා. ඔව් ලීඩ් එකක් තිබ්බනම් ගේමක් ගහ ගන්න තිබ්බා. අරන් ගියේ. මේ පම්කින් වලට අනුගුල මේ පැත්තේ හෝ මේ පැත්තේ විලේජ් එකක් තියෙන්න පුළුවන්. අනේ යකෝ ගන්න බා. කොයි මේ බෙඩ් එක කොයි මට රිස්පොන්ස් දාගන්න. යකෝ බෙඩ් එකේ රිස්පොන්ස් දැම්මට වැඩක් නෑනේ. මෙතනින් දාපන් බෙඩ් එක දාපන් බෙඩ් එක ගලවන්න නැතුව අපි යමු. නැගිටපන්. ඔබ මේ මංගා වූල් තියනවා යකෝ පොට ඉඳ මංගා වූල් එකක්ද කොහෙද තියෙන්නේ? වේ. බෙඩ් එක ගලවන්න එපා මෝඩයා වගේ. මෙතනින් එහාට යන්න එපා. ඇයි? මේ මලා. එතන සොම්බිකින් කෙනෙක් ඉන්නවද? නෑ නේද? බලහන් කවුද ඉන්නේ කියලා. ඒක වඩා හොඳ උන් ගොඩක් ඉන්නවා. අම්බෝ. අම්මෝ බා. දැන් මුන් ගේමක් අත් නෑ නේ දැන් මුන් ගේමක් අත් නෑ නේද මට ගමු කොහොමද ගේවන්න අයින්ය බෙන්න මේක ක්ලියර් වෙයි සම්පූර්ණයෙන්ම මේ තාව ගුල්ලය මේ බලන්න කොච්චර අහිංසකයිද මේ බලන්න අඩු එයා දැන් ගියා යට්ටම දෙයකට ආයෙත් පොලකට එනන බැහැරම කරුණාවන්ත වෙනවා ගේම් එක ගන්න ඒ නම් බලන්න ඔබ කොයි බම්බ කොහෙද ගියේ මට තප්පරේ මිස් වෙනෝයි මේ කෙලින් ඉස්සරහට වරේ මේ පැත්තට විලේජ් එකක් තියෙන විදියක් නැහැ එයා මෙහාට අර ගිය පැත්තට වර මෙහෙවර මොකද මේ බලහන් ගයිල්ල අඩි ඕෂන් එකක් තියෙන්නේ මේකයි මම බෑග් එකේ මොකද යකෝ මෙහෙවර දන්නද බඩ ගයිස් වැඩි ගණන් ගන්නකො සයිරෝ කියන පොරට පීතු හරි මේ ඊයේ පෙරේදද කොහද ඔක රෝහලකින් නම් ආවේ රාත ගියේ උඹ මොනවද කියන්නේ කියන්කෝ මම මොනවද ඔබට තරන්නම් පිස්සු නෑ මේ වාගා වූල් කීයක් තියෙනවද මංගා වූල් ඉදවම්බ බෙඩ් එක නම් ගලවන්න එපා හරිද වූල් 6ක් තියෙනවා යකෝ බෙඩ් එකක් හදපන්කෝ අමුද ඉතින් බෙඩ් එකක් මොකටද කියපන්කෝ මං ගාවත් වූල් 3ක් තියෙනවා බොයි බෙඩ් එක ගැලෙවුවද කියහන්කෝ නෑ මං ගාව වූල් 3ක් තියෙනවා හරි මම බෙඩ් එකක් දෙන්නයි බෙඩ් එක ගලවන්න එපා නැත්නම් අපි අර පට්ට දොරින් ස්පෝන් වෙන්නේ මෙතනත් පම්කින් තියෙනවා මම බෙඩ් එක තියෙන තැන ඉන්නේ බා සිරව් මට උඹ පේනවා කොයි බරයි මගේ රෙන්න එකට අහු වෙන්නේ නැහැ මම දැන් දැක්කා එන ආය රෙන්න එකෙන් නැති වුණා මේ කන්න උඩට නගින් බලන්න අම්මෝ කන්ද උඩට නගිමු කන්ද උඩට නැගලා හම්බෙමු එන්න ගහනවා විලේජ් එක හොයාගෙන අපි එපිසෝඩ් එක ඉවර කරමු හරිද හරි අපි මේ කන්න උඩට නගින ටික කට් කරොත් හොඳ නැද්ද
නෑ මේ අපි මේඩිය අර අඩෝ මේ පොඩයින්න අම්බෝෂේත් ඇයි උඩට ඇවිල්ල බලපන් මොකක්ද තියෙන්නේ කියලා විරජ්‍යත් ඇවිල්ල බලපන් ස්ටෝන් පැච්චක් අයියෝ හැමදැනම ස්ටෝන් පැච් පංකින් මේ නග මේ මංගාවට එනග ඉන්න කොහෙද මේක උඩ ඉන්න මාත්තයකොට ඉන්න පොඩයින්න පඩයින්න මට ඔබ පේන්න අම්බෝ හොයනවා අම්මෝ මෙතන ස්පයිඩර්ලා ගොඩ බා ක්‍රීප කෙනෙකුත් ඉන්නවා ක්‍රීපට හොරෙන් ගලව ගන්නවා අම්බෝ ක්‍රීපට හොරෙන් ගලවන්න බෑ මං හිතන්නේ යකෝ වෙන ගහනවා තන්නස්ටෝම් ක්‍රීපෝට් රෝල් කරනවා බා පව් යකෝ මම එන්ඩ පල්ලකට අම්මෝ ළඟට එනකන් ඉඳලා අයියෝ අපරාධේ මගේ එන්න පර්ල් එක එන්න ගණන් ගන්න එපා බං ඕව කොහොම යූස් කරන්න එපායි අයියෝ වෙනාම ගයිස් බලන්න ඔය අයියෝ කියන්නේ හද පසු නාස්ති කරන පොරහයි මොකක් මරන්න ඕනේ අයියෝ මේ මංගාඩ වරෙන් බා මට උඹ දැන් පේන්නේ නෑ බං උඹ මට මං එන්නේ ස්ටෝන් පැච් එකේ බා පොඩ ස්ටෝන් පැච්චේ නිකන් මම ඉන්නේ ෆ්ලැට් හරියක බං පට්ට ෆ්ලැට් බම් මේ හරිය මුකුත් නෑ අම්මෝ මොකෙද්ද මේ මං ඉන්න තැන ඔබට රේඩියම් හොයාගන්න පුළුවන් බා ඒ මෙන්න බං ස්පයිඩර් කෙනෙක් උඩ මේකෙක් නැගලාමයි පස්සෙන් එනවා ස්කෙලටන් කෙනෙක් පේන්නේ නැහැ මං ඉන්න තැනට අන්න ඔබ පේන්න ඕනේ මේ මෙතන පට්ට අයන් ගොඩක් තියෙන්නේ වරේ අයියෝ මට ගහනවා ඕයි ආ මන් දන්න ඔබ ඉන්න අරගෙන ෆ්ලැට් තැනගෙන එන්න එනම් මේ මෙතන නෑ එතන නෙවෙයි පොඩ්ඩ ඉන්න මම එතෙන් එන්න මම එතන පොඩ්ඩ පල්ලයට ගියා මම දැන් ඉන්නේ උඩ දැන් වරේ ඔබට මාව පේන්නේ නැද්ද මෑවා පොඩ්ඩ නෝ මෙතන පට්ට අයන් ගොඩක් තියෙනවා මට ඉතින් අපේ යන්න පුළුවන් ස්ටෝන් පැච් දෙකකද කොහෙද බා නෑ එකයි මේ උඩ තිබ්බේවා මට ස්පයිඩර් කෙනෙක් පේනවා මා ස්පයිඩර්ලා ඉන්න ඒ බේ මෙතන එල්ලකුණක් කැඩේට මේවා දිනවා ආයෙත් තියෙනවා මෙතන ස්පයිඩර්ලා ගොඩ ඉන්න මම පිටිපස්ස පැත්තේ යන්න බලනවා අයියෝ ක්‍රීප කෙනෙක් මට යන්න හම්බ වෙන්නේ නෑ ඕයි මුන් එක්ක ඒ ගේම් අම්ම නෑ කියෝ ගේමක් නෑ බං ඒ වුණාට මම වද දෙනවා කරන්නේවා ආ මේ මං මුන්ද ගහ වෙන ෆ්ලැට් තැනක ඉන්නේ හැබැයි පොඩ්ඩක් නිකන් කල්ලෝ තියෙන ෂූට් බල මා නේම් ටැග් එක පේනවද බලන්න නේද මතන අම්මෝ මෙතන මොබ්ලා ගොඩ බං මට මුන් ගේමක් නෑ බං ආ මට ජංගල් බයම් එකක් තියෙනවා ඒ ඔය දැක්කේ නැද්ද ජංගල් බයම් එක පොඩ්ඩ ඉන්න ජංගල් බයම් එක කියන්නේ ගහක් විතරයි දරු මේ අපි අයන් හෙව්ව ඇති ඒ අපිට යකෝ ටූල් ඕන මං ගාව තියෙන අයන් ස්ටැක් එකකුයි 4කුයි බා අයන් මටත් හිතෙනවා දැන් නැති කියලා ඔය දැන් අයන් පික් එකට මම උඩරිම සාධාරණයක් කරා බා මයින් කරනවට මංගාව තයන් එකක් තියෙනවා ඒ කියන්නේ මම පාඩු නැතුව මයින් කරා බා මේ අයන් පික් එකේ මංගාව අනේ ආතල් දෙන්නතු ඵලයන්කෝ හවුද තොම්මියගේ ක්‍රීප කෙනෙක් නෑ ක්‍රීප නේ මොකක්ද ස්පයිඩර් කෙනෙක් ආතල් දෙනවා නේද මේ මං ඉන්න ආසේ ස්පයිඩර්ස් ලයින් ඉන්නයි මම හිටපු තැන ස්කෙලටන් කෙනෙක් නැගලා හිටිය ස්පයිඩර් කෙනෙක් උඩ බා ඌ මැරුවේ නැද්ද නෑ
හේදංව ෆයිට් ඇද්ද නෑ ඔයා පොඩ එකද මේ හරි ඔන්න හරි දන්න මැදික්යක් කරනවා උඹට මක් තේන්න නේද නෑ බිම්බලාන ක්‍රෞච්චනකෝ හෙල්ලෙන්ඩවත් එපා බිම්බලාන ක්‍රෞච්චන්න හරිද හරි මම බලාන ඉන්නේ ඔබ බිම්බලාන ක්‍රෞච්චයන් අර කොහෙද හිටියේව උඹේ ඇස්දේ මංගෙන උඹේ ඇස්දේ පොට්ටයි වා මම උඹේ පිටිපස්සේ බන් ටිකක් හිටියේ එනවා මේ අපි දැන් රෙකෝඩින් එක නවත්තමු නේද හරි විලේජ් එක ළඟ පාතේ පේන පාඩම් නැහැ අපි ඊළඟ එපිසෝඩ් එකේ වගේ ගයිස් බලන්න විදිහට නැත්නම් අපි ඔෆ් කැමරා හොයාගන්න බලන්න මේ ළඟට එනවද අපි දැන් මේ ළඟක බෙඩ් එකක් දැම්මොත් හොඳයි නේද දුක දැක්ක නේද උරිරු බව අංක 1ට බංගා ගුඩ් නයිට් හරි හරි මම මං ගාව දෙනවා මං හදනවා දැන් බෙඩ් දෙයක් හරිද මටමයි බං ආවේ උඹට තමයි මේ ස්පයිඩර් අයියෙක් ආපා ඉතින් මට දෙන්නේ එහෙනම් රෙකෝඩින් එක නවත්තනවා හරි පොඩ එන්න මේක දානකා ඉන්න බව පොඩ ඉන්න ගයිස් අපි මේක එන්ඩ් කරන්නයි හදන්නේ මේ රිස්පොන්ඩ් දාගන්න හරි නැගිටිනවා හරි එහෙනම් අපි බයි කියමු හරි හරි ගයිස් ඔන්න අද නෑ. ඉවරයි මෙතන දෙන්න එන්න ගයිස් ලස්සන පික්ස් එකක් වගේ එකක් ගන්න හරි ගයිස් එන්න ගයිස් අදට වැඩ ඉවරයි මගේ එහා පැත්තටනේ ආඩ හරි ගයිස් ඔන්න අද අඩ. ඉවරයි ඊළඟ එහෙනම් එපිසෝඩ් දෙකකින් පටන් ගමු හම්බෙමු බයි